Hello guys, අද මම ඇවිල්ලා තියෙන්නේ රෙස්ටුරන්ට් එකකට තමයි. ඒ තමයි මහන්සිය කියන රෙස්ටුරන්ට් එක. එන්නේ දම්කොටුවේ ඉඳන් කිලෝමීටර් 1කමාරක් විතර කිරිමැටියාන පැත්තේ තමයි තියෙන්නේ මේ රෙස්ටුරන්ට් එක. ඉතින් දම්කොටුව මේ පැත්තෙන් තියෙනවා කිරිමැටියාන. මහන්සිය රෙස්ටුරන්ට් එකෙන් අද අපි කණ්ඩායම් යන්නේ මිස් රයිස් එකක්. අපි බලමු මහන්සිය රෙස්ටුරන්ට් එකේ රයිස් එක කොහොම වේද කියලා. යන්න. ඉතින් අහලා බලමු මොකද මෙතන යන විස්තරේ ඕපනින් වෙලාව, ඒකට ක්ලෝස් කරන ටයිම් එක, ඒකට මෙතන තවනාල් තියෙන කියලා ඩීටේල්ස් ටිකක් දැනගමු. Selain license tadi na wise kira level license bike factor ni na house itu storage factor ni na pengalaman installation also ni na evaluasi dia na දාමති දිනා ඕනම item එකක් තියෙනවා සෝටිස් වර්ග. අයිස් කොත් විතරක් නෙමෙයි ඔයාලට ඕනම කරන සෝටිස් වර්ග ලබා ගන්න පුළුවන්. ඒ බර්ත්ඩේ පාටි එයාගේ පොඩි පොඩි ෆන්ක්ෂන් උනත් ගන්න පුළුවන්. අපි කිචන් එකේ තමයි ඉන්නේ. ඇත්ත පිරිසුදු බයි හොඳටම තියෙනවා. අපේ රයිස් එක යන අතරතුරේ තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගන්න අපි කුකාගේ වැඩ කොහොමද කියලා. Canta la 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 කියනවනේ කෑම එක තාම රෙඩි වෙන ගමන් තමයි තියෙන්නේ. අපි බලමු මේකේ පෝෂන් එක කොහොමද, රයිස් එක මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. යාළුවෝ සෙට් එකක් තමයි ආවේ මහන්සිය කියන රෙස්ටුරන්ට් එකට. අපේ යාළුවෝ ටිකක් ඉන්නවා ඉතින් බලන්න ඉන්නේ රයිස් එක එනකන්. අපි බලමු රයිස් එකේ රහ කොහොමද කියලා. Con la luz de la luz. ඕඩර් කරුවේ මික්ස් ෆුල් රයිස් එකයි චිකන් හාෆ් එකයි. හතර දිනකට පැලෙන්නම කන්න පුළුවන් જાතිය උන්. මොකද අපි අද ගොඩක් වෙලා ගිහලා ආයේ බඩගින්න ආයේ පට්ටම බඩගින්න එක තමයි මෙතනට ආවේ. තුන් පාර හතර පාර කාලක් මෙතන ඉතුරුයි. මෙතන පෝෂන් එක අතින් පෝෂන් එක සුප්‍රීම පෝෂන් එකක් තමයි දෙන්නේ. ඇත්තටම හොඳ පෝෂන් එකක් තියෙනවා. ඉතින් රෙකමන්ඩ් කරන්න පුළුවන් රෙස්ටුරන්ට් එකක් තමයි මහන්සිය කියන්නේ. ඇවිල්ලා රස විඳලා යන්න.